Welcome back to my YouTube channel. ඉතින් ළමයි good morning. දැන් වෙලා 7:00යි මේ හන්දෙන් ටිකක් වෙලා නැගිටලා මට හිතුණා ළමයි මේ අද ගමනක් යන්න තියෙන නිසා vlog එකක් කරා නම් හොඳයි කියලා. මොකද මම vlog කරන්න අරගෙන තාම එකයි දාලා තියෙන්නේ. ඒකෙත් මගේ මූණක් කිසිම දෙයක් පේන්නේ නැහැ. මේ මට ඇත්තටම ළමයි confidence නැහැ දාන්න. මේ ඒත් මට හිතුණාද ගමනක් යන්න තියෙන නිසා කරා නම් හොඳයි කියලා. ගමනත් මේ ගොඩාක් දුරට මහ ලොකු එකක් නෙමෙයි ළමයි. ඉස්කෝලේට යන්න ඕනි. මොකද මම ඉගෙන ගන්න ටීචර් කෙනෙක් වෙන්න. මේ ඒකේ මට ට්‍රේනින් පීරියඩ් එකක් තිබ්බා. දැන් ඉතින් ට්‍රේනින් පීරියඩ් එක ඉවරයි. මේ දැන් යන්න ඕන ලෙටර් එක ගන්න කැම්පස් එකට බාර දෙන්න. මේ ඉතින් ඒක ගන්න තමයි ළමයි යන්න තියෙන. අනික ඉස්කෝලේ තියෙනෙත් මේ ළඟ. පයින් ගියොත් විනාඩි 10යි. මේ වාහනේ ගියොත් විනාඩි 3ක් වගේ යන්නේ ළමයි. 3කුත් නෑ 2ක් වගේ. ඉතින් මම දැන් පයින් යන්නෙත් නැහැ. එක්ක තාත්තිත් එක්ක නැත්නම් මල්ලිත් එක්ක යන්නේ. මේ ඉතින් එහෙම තමයි ළමයි. දැන් මම ගිහින් ඇවිල්ලා නම් මොනා කරයිද කියන්නේ මමවත් දන්නේ නැහැ. මම කරන්න දෙයක් නැහැ තුන් කිව්වොත් පාඩම් කරන්නත් තියෙනවා. මේ එහෙනම් ළමයි දිගටම මගෙත් එක්ක රැඳිලා ඉන්න. අද දවසේ මොකක්ද මොනවද එන්නේ කියලා බලන්න. ළමයි මම ඔය ඔතන පණ්ඩිතෙක් වගේ කියවට තාත්තත් එක්ක හරි මල්ලිත් එක්ක හරි යන්නේ කියලා. ඇත්තටම නොසිතූ වෙලාවක පයින් යන්න සිද්ධ වුණා. මොකද මේ මැඩම්ට කෝල් එකක් තියදී මැඩම් මට කිව්වේ පුතේ 12 මාරට විතර එන්න කියලා. ඉතින් ළමයි මට ඒ වෙලාවට යන්න කවුරුත් නැහැ. ඊට පස්සේ මං ඉස්කෝලේට ගිහිල්ලා ඒ වැඩෙත් කරගෙන ළමයි ඔය අපේ ලොකු අම්මලාගේ ගෙදර මං එහෙම එහෙ ගියා. මොකද ඉස්කෝලේ ළඟ තමයි එයාලා ගෙදර තියෙන්නේ. ওই ගෙදර එන්න ඕන හින්දා මේ පොඩක් හැඩ බලනවා මං එහෙ. පොඩක් ඇඳට වෙලා හිටපු නිසා ඒ ඇවිල්ලා ළමයි මේ පොඩක් සනීප නැහැ වගේ දැන් වොයිස් කරද්දිත් මට සනීප නැහැ වගේ මේ වොෂ් එකක් දාලා කොත්තමල්ලි එකක් බිව්ව ළමයි මේ ඕකත් බිබී ඉන්නකොට ළමයි ඇත්තටම දුක හිතෙන දෙයක් වුණා. මේ ඉස්සරහට ඇවිල්ලා අපතර රිලව් වෙනවා. එවුන් කෑ ගහනවා ළමයි. වෙනද කෑ ගහනවටත් වඩා කෑ ගහන නිසා ගිහින් බලනකොට ළමයි යාළගේ පැටියෙක් මේ ওই කරන්ට් වයර් එකකට මේවා වෙලා මැරිලා ළමයි. ඒක නිසා තමයි යාළා කෑ ගහලා තියෙන්නේ. පව් ඉතින්. ඊට පස්සේ එහෙම ඉඳලා ළමයි මට ඔය තේ පිස්සුවක් තියෙනවා. මම ආයි තේ එකක් හදාගෙන මේ ළමයි මට එක්සෑම් තියෙන නිසා මට හිතුණා නෝට් ටික චුට්ටක් පිළිවෙලක් කරගත්තා නම් හොඳයි කියලා. මොකද ජූලි වල එක්සෑම් තියෙන්නේ. මේ ඇත්තටම කිව්වොත් රිපීට් එක්සෑම් සතුටින් කියනවා ළමයි මේ සබ්ජෙක්ට් දෙකක් රිපීට් මට ඒ දෙක ආයෙ ලියන්න වෙනවා. ඒක නිසා ළමයි මම තීරණය කරා දැන් මට ඕන නැති සබ්ජෙක්ට් වල නෝට්ස් අයින් කරලා ඕනි සබ්ජෙක්ට් එකේ විතරක් මේ නෝට්ස් තියාගන්න. මේ දැන් ඔක්කොම උතන මං වෙලා තියෙන ළමයි මේ මම ඇත්තටම කැම්පස් එකේ ආවත් හරි ওই නෝට්ස් නම් දිගෑරලා නෑ ළමයි. මොකද මං ගෙදර ආවේ ඉන්ටර්න්ෂිප් එකට ට්‍රේනින් ඉන්ටර්න්ෂිප් කියන්නේ ළමයි ට්‍රේනින්. මේ ඒකට තමයි ගෙදර ආවේ ළමයි. ඉතින් මට ස්ටඩීස් මොකුත් කෙරුන්නේ නෑනේ ගෙදර ඉතින්. මේ අඩුම තරමට ළමයි පොත් මේසයක්වත් නෑ මං හදාගෙන. ඕකත් ඔය නිකන් ටේබල් එකක් විතරයි. මේ ඔය උතන තියෙන පැලෙත් දැන් මැරිලා පේනවනේ ඔයාලට. මේ ඒක නිසා ළමයි දැන් මට ස්ටඩි ඒරියා එක චුට්ටක් හදා ගන්න ඕනේ. එතකොටනේ මනසට නිදහසක් එන්නේ පාඩම් කරන්න. මේ දැන් මම ඔය හිතේ ඔතන ඕන නැති මේ නෝට්ස් අයින් කරලා ඕන ටික විතරක් තියාගන්නවා කියලා. මම ඇත්තටම ෂෝට් නෝට් එක ගියාම මම ඒව හොයන්න පන දාගෙන මේ ඒව නෑ ළමයි. එක්කම මේ බෝඩි මේ දාලා ඇවිල්ලා නැත්තම් මං කාටද දීලා අමතක වෙලා මේ අනේ මන්ද ළමයි මට ආයෙ දැන් ෂෝට් නෝට් ගහන්න වෙනවා. මේ ඒක නිසා දැන් මට තව මාසයක් තිබ්බට කමක් නැහැ කියලා මං මේ හිතාගත්ත දැන් ඉඳලම හිමීට චුට්ට පාඩම් කර ගන්නවා කියලා. නැත්තම් එක්සෑම් ලඟ වුණාම ළමයි ඔළුව නිකන් මංඤන් එනවා වගේ මාරි ස්ට්‍රෙස් වෙන්නේ. මේ අහම තමා ඉතින් ළමයි ඊට පස්සේ ළමයි මම මේ ඕකත් ඔය හදලා ඉවර වෙලා මේ අනේ ළමයි වොයිස් එක නම් ගණන් ගන්න එපා. මං නිකන් කැහැ කැහැ වගේ වොයිස් කරන්නේ. මට සනීප නැහැ සෙම වැඩි වෙලා මේ
හරි අමාරු ළමයි කතා කරන්න. මට මේක කරන්න ආසම ඉඳ තමයි මම වොයිස් කරන්නෙත්. මේ නැත්නම් මම කරන්නේ නැහැ කියලා හිතන් හිටියේ. මේ මට ඇත්තටම දැන් හරි ආසයි YouTube කරන්න. ඔතනෝයි මම බලන ළමයි අපිට A level ලියන්න දෙනවා නේද? මේ මොකක්ද දෙන්නේ? මොකද්ද ළමයි දෙන්නේ මේ මොකක්ද අනේ ඇඩ්මිෂන් එක. අන්න ඒක තමයි මම බලන්නේ හරි ආසාවෙන්. ඉතින් ඒ කාලේ අපි කොච්චර ලස්සනට ෂෝක් එකට යාළුවොත් එක්ක හිටියද කියලා මේ ඔය ඔතන ළමයි මම ওই ජර්නල් ලියනවනේ ඔය එකේ කෑලි වගේකුත් තිබිලා හම්බුණා. මම හිතානවා ඒ ටිකත් ලබන මාසෙටවත් ගන්න කියලා. මංවත් දන්නේ දේවල් මේ ඕවස්ස තිබිලා හම්බුනේ. මම දැන් මට ඕන නෝට්ස් ටික විතරක් තියාගෙන මම ඔය මේ ඕනි ටික තමයි ලේබල් කරන්නේ. ඕනි ටික තියාන අනිත් ටික අයින් කරනවා. ඊට පස්සේ ස්ටඩි එකකුත් හදා ගන්න ඕනේ ළමයි. ඉතින් ළමයි මට අද දවස ගත වුණේ ඔහම තමයි. ඊට පස්සේ මම ඔය ටික කරලා ඉවර වෙලා කාලා වොෂ් දාලා නිදාගත්තා. මේ මට ඒ ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ළමයි මගේ බ්ලොග්ස් වලට කැමති නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ළමයි අදට ගිහින් එන්න. පරිස්සමින් ඉන්න ළමයි අලුත් එකකින් හම්බෙමු.